ශ්‍රී කණ්ඩෑම සහ බටරින්දිය කොද්දේ කණ්ඩෑම අතර පැවැත්වූ දෙවන එක්දින තරගයේ ඊයේ රාත්‍රියේ දින නිමාවට පත් වුණා. තරගයේ පළමුවෙන් කාසියවාසිය ජයගත් ලාංකේය නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහර දීමට කොදෙව්වන්ට ආරාධනා කරා. ඒ අනුව පළමුවෙන් ලකුණු රැස් කිරීමට පිටට පැමිණ කොදෙව් කණ්ඩෑම නියමිත පන්දු හරහා 50 අවසන් වන විට කඩු 9ක් දැවි ලකුණු 347ක් රැස් කරා. කොදෙව්වන්ගේ මෙම එනිමට ශතකයක් සහ අර්ධ ශතක 3ක් ඇතුළත්. ශාන්පාන් රතපෝට් පන්දු 70ක් තු ලකුණු 102ක් රැස් කරා. ඔහුගේ එනිමට 4 පාරවල් 9ක් සහ 6 පාරවල් 7ක් ඇතුළත්. ජෝන් කැම්බෙල් පන්දු 42ක් තු ලකුණු 68ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පාරවල් 6ක් සහ 6 පාරවල් 3ක් ඇතුළත්. කෙසී කාටි පන්දු 33ක් තු ලකුණු 57ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පාරවල් 3ක් සහ 6 පාරවල් 4ක් ඇතුළත්. රොස්ටන් චේස් පන්දු 26ක් තු ලකුණු 52ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පාරක් සහ 6 පාරවල් 7ක් ඇතුළත්. කොදෙව් ඉනිමේ වැඩිම කඩු දවාගත් ලාංකේය පන්දු යවන්න උනේ වනිදු. ඔහු කඩු 7ක් දවාගත්තා. අනෙක් කඩු දෙක අසිත සහ දුෂ්මන්ත අතර එක් කඩුවසේ බෙදී ගියා. ඒ අනුව දැවැන්ති ලක්ෂයක් හබා යාමට පිටේ පැමිණ ලාංකේය ආරම්භක පිටිකරුවන් දෙදෙනා උනේ පැතුම් නිසංක සමගින් කමිදු මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා සාර්ථකවයෙන් ලකුණු රැස් කරමින් සිටියේදී කමිදු දැවී ගියත් පැතුම් කණ්ඩායමෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරා. ඔහු දැවී යන විට පන්දු 67ක් තු ලකුණු 118ක් රැස් කරගෙන සිටියා. ඔහුගේ ඉනිමට 4 පාරවල් 13ක් සහ 6 පාරවල් 8ක් ඇතුළත්. නියම නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කර කුසල් පන්දු 57ක් තුළ විශිෂ්ට ශතකයක් වාර්තා කරා. කුසල් සමගින් එක්වි සුපිරි සබත්තාවක් ගොඩනගමින් හොඳින් ලකුණු රැස් කර පාන් පන්දු 31ක් තුළ අර්ධ ශතකයක් වාර්තා කරා. තරගයේ ජයග්‍රහණය කරන විට කුසල් නොදෙවි පන්දු 72ක් තුළ ලකුණු 134ක් රැස් කරගෙන සිටියා. ලාංකේය ක්‍රීඩකයන්ගේ විශිෂ්ට දස්කම් හැමේ තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා. තරගයේ ජයග්‍රහණයේ ලොක් කැපකිරීමක් කෙරූ ක්‍රීඩකයන් විදිහට අපිට පැතුම් කුසල් පවන් හා වනිදුව ගන්න පුළුවන්. විශේෂයෙන්ම කඩලු 7ක් බිඳහෙළු වනිදු. ඉතින් සීත්‍රී රහන වෙබ් අඩවියේ සඳහන් කරන පරිදි තරගයේ අවසන් වූ පසු සංඝකාර විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබපතමින් ප්‍රකාශයක් කර තිබෙනවා. එම වෙබ් අඩවිය සඳහන් කර තිබූ ආකාරයට ඔහුගේ ප්‍රකාශයේ මෙවන් දෙයක් පවසා තිබෙනවා. අද ඔබලා ක්‍රීඩා කෙරූ ආකාරය ඇත්ත වශයෙන්ම විස්මයජනකයි. කොදෙව් දේශයට ගිහින්ම ඔවුන්ගේම තනතිරුවල අසරණ කර එක්දින තරගයක් ජයග්‍රහණය කිරීමට හැමෝටම හැකියාවක් නැහැ. නමුත් අද ඔබලා ඒක කරා. මගේ උණුසුම් සුබ පැතුම්. යනුවෙන් ඔහු පවසා තිබෙන බවට සීත්‍රී රහන වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.